ඒ තියෙන්නේ ලංකා ඇල්ල. අම්බෝ. මේක බලන්න පට්ට කට්ටක් කෑයි. ඉතින් ආයිපුවන් කියලා පිළිගන්නවා මිස්ලකා YouTube channel එකට. අද ඇවිල්ලා ඉන්න හපුතලේට තමයි ආවේ. දැන් වෙලාව ඇවිල්ලා හරියටම 6:45යි. බාර සීතලක් තියෙන්නේ. අද තනියම නෙමෙයි අද කට්ටියත් එක්ක මේ ඉන්නේ සචින්ත. ඊට පස්සේ මේ ඉන්නේ හිමාස්. අපි තුන් දෙනා තමයි අද ආවේ. ඉන්න වය මාරම සීතලක් තියෙන්නේ. ඉතින් මාර ලස්සනයි මේ ටයිම් එකට. ඔයාලට පේන ඇති මාරම ලස්සනයි. තව ටික හොටෙල් එකට යනවා. අපි එන හම්බෙමු. ලස්සන view point එකක් තියෙනවා. මිස්සාට ගියන් පේන්නේ ටිකක්. තියෙන බාන මාරම ලස්සනයි. ඔයාලට පේනවද මේ කන්ද? බලන්න මේ කන්දත් එක්ක මාරම ලස්සනම වලාකුළුත් එක්ක මාරම ලස්සනක් එතන තියෙන්නේ. පොඩ zoom කරලා පෙන්නන්න. අපි බුක් කරපු හොටෙල් එකට යන්න හදන්නේ. යන මඟ තමයි මේ තියෙන්නේ. කට්ටියම දැන් පයින් යනවා. මේ හැටි මේ ටයිම් වල මාරම සීතලක් තියෙන්නේ. දාඩි දාන්නෙත් නැහැ නේ. ඕන තරම් දුර පයින් යන්න පුළුවන්. බලමු හොටෙල් එකට ගිහිල්ලා කොහොමද කියලා. බලමු අපි ගිහිල්ලා. හොටෙල් එකට අපිට තාම රූම් එක හරියටම හම්බුන්නේ නැහැ. ආයේ කට්ටියක් කියන නිසා අපිට දැනට මේ රූම් එක තමයි දුන්නේ. අතර මේක තමයි හරියම ලස්සනයි. මෙතන view point එකත් හරිය නෑ නේද? මොකුත් පේන්නේ නැහැ නේ. පොල්ලෝ ගමන් මහන්සියර නිදි. ඒක ට්‍රේන් එකේ ආවේ කොහමද කට්ටියට සැපද? සැප කානේද? නෑ සචින්ද කොහොමද ට්‍රිප් එක හොඳයිද? තාම නෑ ඉස්සර. ඔයාට මොකද හිතෙන්නේ? තව ටික ඉස්සරහට ගිහලා බලමු. ඉස්සරහට ගියත් ඔය ටිකද? ගිහලා බලමු කොහොමද කියලා. පාර ලස්සනක් තියෙන්නේ. කතා කරලා නැහැ කියන්නවත්. ඔයාලට පේනවද මාරම ලස්සනක් තියෙන්නේ. මාර කූල්. ශ්‍රී ලංකාව කියන්නේ. දැන් අපි එළියට ආව හොටෙල් එකෙන්. දැන් අපි යන්නේ කට්ටියම සෙට් එක. ඉතින් අපි දැන් යනවා ගයිස් කොහෙටද යන්නේ? ඇඩිසන් බැංගලෝර කරනවා. ඇඩිසන් බැංගලෝර එකට ගිහිල්ලා ඉතින් යාර බලමු. ඇඩිසන් එකට ගිහිල්ලා ඊට පස්සේ නේද මොකද බම්බරකන්ද දිනේ නේද? අපි තීරණය කරා ඇඩිසන් බැංගලෝර එකට යන්න. මේ ගිහලා බස් එක වගේ පාරවල් දැන්නෙත් නැහැ පොඩ්ඩක් අහගෙන කරගෙන යනවා. දැන් කොහොමද එන්නේ කියලා දෙන්නවා.
අපි ආය බංගලාවට යන්න ඉතින් ඔන්න බස් එක නැග කට්ටිය. ඒක කට්ටිය දැන් බස් එක නැගලා යනවා ඇඩිස්ටොක් පාර්ක්. අපි යනවා කොහෙද යන්නේ? ඇඩිසම් කොහෙද යන්නේ? ඇඩිසම්. ඔයාලට පේනවා ඇති පරිසරය කොහොමද තියෙන්නේ කියලා. ඇත්තටම සතුටුයි දැන් සමහර තැන්වල නැද්දි බෝතල් හැමතැනම වගේ තියපුවා. විතර නම් මොකුත් නැහැ. ඇත්තටම හැමතැනම බෝඩ් ගහලා තියෙනවා සිංහලෙන් දෙමළ ඉංග්‍රීසි වලින්ම. ඒ හින්දා මෙතන හැමෝටම තේරෙන්න ඕනේ. භාෂා තුනෙම තියෙන හින්දා. ඇත්තටම හොඳයි කිසිම කැලි ගසල කිසිම දෙයක් මොකුත්ම නැහැ. පත්තර කොලයක්වත් නැහැ දකින්න. ඇත්තටම මේ ලාංකික විතර ඇත්තටම සතුටුයි අපේ මිනිස්සු ගැන මෙහෙම දිනුනවා කියන්නේ ඉතින් අපිට රටක් දිනු කරගන්නවත් පුළුවන් වෙනවා ඉතින්. ඇත්තටම බොහොම සතුටුයි. මේ වගේ අපිට සුබ ධර්මයෙන් ලබා දීලා තියෙන අපි දැනගන්න ඕනේ ඉතින් ඒව ආරක්ෂා කරගන්න. ඇත්තටම ලස්සනයි. එන්ට්‍රස් වුණා බැංගලෝර එක ඇතුළට. අපි යනවා එහෙනම්. විනාඩි 30ක් විතර බලන් හිටියා 9 වෙනකන් 8:00 විතර තැනට ආවේ. ගානට පොඩ මහන්සියක් නෙවිලා. ප්ලේන් ටිකකුත් බීලා දැන් ඉතින් යනවා. මීදුමක් තියෙනවා ලස්සනයි කූල් මහා ලස්සනයි. හොඳට මේන්ටේන් කරලා තියෙනවා. මාර ලස්සනට තියෙනවා පිළිවෙලයි. මාරම ලස්සනක් තියෙන්නේ. ලැබලත් අතන ඉන්නවා පැත්තට ගිහලා බලලා එතන තියෙන ලස්සන view point එකක් තියෙනවා. wow no entry නේ. ඒ නෝ ෆොටෝ කියන්නේ වීඩියෝ නේ. ඇතුලේ බෑ. ඇතුලේ මම ඉතින් වීඩියෝ ගන්න බෑ. මාර ලස්සන view point එකක් තියෙනවා. දැන් අපි කට්ටියම ඇතුළට යනවා. බංගලාවත් බලලා ඉවරයි. දැන් අපි යනවා එළියට. මොකද දැන් වෙලාවත් හරි 9:40 තව තැන් තියෙනවා ඇවිදින්නත්. ඉතින් බංගලාවත් බැලුවා. දැන් යන් අපි බඹරකන්දට යන්නේ. ඔව්. බඹරකන්දේ ඒක පොඩ්ඩක් බලන්න ඒක කොහෙද යන්නේ කියලා නේ. අපි යන් එහෙනම්. ඊළඟ තැනට ගිහිල්ලා හම්බෙමු. දැන් බඹරකන්දට යන්න හදන්නේ. හරි මහන්සි ටිකක් දැන් නම් නිදිත් මතයි ඊයේ රාත් නිදි නෑ. මම නිින්දත් එක පොඩ්ඩක් මහන්සි ගතියක් තියෙනවා. කිලෝමීටර කීයක්ද යන්න තියෙනව? 5ක් තියෙනවා. කිලෝමීටර 5ක් තියෙනවා බඹරකන්දට. දැන් ඒක යන්න ඕනේ දැන් තමයි පටන් ගත්තේ. පයිම තමයි ගමන තියෙන්නේ බලමු. ඉක්මනට යන්න ඕනේ මොකද හොටෙල් එකට යන්නත් ඕනේ. දවල්ට කන්න තැනකුත් බලලා ඕම් මම බඹරකන්දටදී.
ළඟද? නෑ. ළඟද? නෑ. දැන් ළඟද? නෑ. නෑ. ළඟද? අම්මා. ඉතින් යාළුවනේ මෙච්චර කන්ද නගිද්දි බොහොම අමාරුවෙන් අපේ යාළුවට අමාරු වුණා. ඉතින් ඒකට කරේ තියන් එනවා. ඇතිනේ? ඇතිද? යනවා යාළුවේ පේනවනේ. අමාරුවේ. ඇතිනේ? චුපිරි වතුර පාර ආයි කියලා වැඩක් නැහැ. තව කිලෝමීටර් දෙකක් දුර යන්න දින අපිට පයින්. අම්මෝ දැන් නම් කතා කරගන්න බෑ. ඒ තරම් හොඳටම මහන්සි. මම දැන් ළඟයි තව මීටර 100ක් වගේ තමයි තියෙන්නේ. අපි හිටියත් යන්. අපි බඹර කන්දේ ටිකට් එක අරගෙන දැන් යනක මං ඉන්නේ. එනකම යාළුවෝ ටිකකුත් හම්බුණා. එන්නේ යාළුවෝ ටික. එක්කෙනයි යාළුවා අපිට මම හිතන්නේ පාර පෙන්නන්නේ. මිනිස්සු නැතත් සත්තු හරි තනියට ඉන්නවා. යා එන්න. ගමන නම් ආර මහන්සි. ඒ වුණාට කට්ටියත් එක්ක යන හින්දා කිසිම හවුලක් නැහැ යන්න පුළුවන්. තනියෙන් වගේ ආව නම් පොඩ්ඩක් ගමන අමාරු වෙන්න ඉඩ තිබ්බා. තනියම යද්දි නම් ඉතින් අත්දැකීමක් පමණයි. නමුත් තමන්ගේ යාළුවොත් එක්ක යන ගමන ඇත්තටම විනෝදයක්. ඒක තමයි ජීවිතේ ඕනේ. අපි ජීවත් වෙන්නේ යම්කිසි හේතුවක් මත. මෙන්න ඉතින් අපි ඒ ජීවිතේ විඳින්න ඕනේ. විඳින්න තියෙන ජීවිත අනිවාර්යෙන් විඳින්න ඕනේ. අනිවාර්යෙන් පුළුවන් හැමෝම කොහේ හරි යන්න මාසයකට නෙවෙයි මාස දෙකකට සැරයක් කරා. අපි දැන් බඹර කන්තාම් බලන්න ගියේ නෑ. අපි පොඩ්ඩක් ඊට වඩා උඩින් යනවා. ලංකා ඇල්ල බලන්න. ඒක නම් දැන් මම හිතන්නේ තව ටිකක් ළඟ තියෙන්නේ. ලංකා ඇල්ල බලලා තමයි එහෙමම ආයෙ පහළට යන්න ඕනේ. බඹර කන්ද ඇල්ල ගාවට. අපි එහෙනම් මෙහෙම යන්. තව ටික දුරයි තියෙනවා මම හිතන්නේ ලංකා ඇල්ලට. අපි යම් මේ ගමනක් ගිහිල්ලා ඊට පස්සේ බඹර කන්ද ගාවටත් යන්න ඕනේ ඉක්මනට. ඉතින් වෙලාවත් පොඩි වෙලාවක් වගේ තමයි තියෙන්නේ. දැන්ටම එකයි වෙලාව. 5 විතර වෙද්දි යන්නත් ඕනේ. අපි යා. ගමන අමාරුයි කොල්ලෝ ගමන අමාරුයි. අපි වත්නේ හැරපු අපේ මිතුරත් අපිත් එක්ක වෙනවා. කොහෙද මෙතන යන්න තියෙන්නේ ඩාලි? අපි දාගෙන ඇවිල්ලා ඉන්නේ තැනට ලංකා ඇල්ල ගාවට ඇවිල්ලා ඉන්නේ. කොහෙ යා? එන්න අපේ මග පෙන්නන්න. කොහෙද යන්නේ? කොහෙද යන්නේ? මෙහෙද? යා. කො ඉස්සර වෙ. කො ඉස්සර. කො ඉස්සර වෙන්නේ? ඉස්සරට. නේද අපේ මග පෙන්නන්න දැක්කනේ. අපිට පාර පෙන්නන කොහොමද යන්නේ කියලා. අම්මෝ. මං හිතන්නේ අර අපිට පාර පෙන්න නැත්තම්
එතනට අපි ගිහිල්ලා තියෙන වෙන තැනකට. බලාගෙන ඉන්නරේට ගියාද? අර තව උඩට යනවා. ඒ තියෙන්නේ ලංකා ඇල්ල. අම්බෝ. මේක බලන්න පට්ට කට්ටක් කෑවේ. මේ ආවේ මග පෙන්නන්න. එයා තමයි අපිට අද දවසේ වීරයා මෙයා තමයි. අවුවර බල්ලු ටික එතන. උඩ නාගන්න කියලා තමයි ඇදුවේ මුඩ අමාරුයි. අරකට නතනතරම් බහින්න නැහැ මොකද ගැඹුරක් දන්නේ නැහැ. ඒ හරිය පොඩ්ඩක් උඩ නාන්න තමයි බැලුවේ නේ. නානවද? හරිනේ? නානවා. මේ ඉන්නේ අපේ දැන් මග පෙන්නන්න මේ. මේ බලන්න මේ. මේ බැලි මේ. මේ බලන්න මේ. මෙයා තමයි මග පෙන්නේ. අත්තයි ඉතින් පාර අපි වෙන තැනකට යන්නේ. නැත් එක්කම ආවා දැන්. ලවට ඉන්නේ බලය පහලට යන්නත් ඕනේ ඉක්මනට යන්න ඕනේ. අපොඩ්ඩ නාගමුනේ. දැන් අපි නාගන්න යන්නේ. නාන්න යන්නේ කොල්ලෝ. අපි නාන්නයි යන්නේ කොල්ලෝ. මොකද්ද? ඔව්. කට්ටිය දැන් නාලා ප්‍රෙස් පිට තමයි ඉන්නේ. මොන හොටෙල් එකට. අපේ ටැක්සියටත් බඩගිනි. ඔව්. මෙයාට අපේ යාළුවටත් බඩගිනි. ඔය යාළුවා. අනේ. යාළුවෝ දෙන්නටම බඩගිනි. එයාටත් මාරි කන්නරන් දීලා අපිත් කාලා මොන හොටෙල් එකට අදිමුනේ. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. මම බඹර කන්ද යන එක ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නම්. දැන් අපි යන්න හදන්නේ මෙතනින්. එහෙනම් අපි ගිහින් එන්නම්. එහෙනම් අපි ගියා. අපි හම්බෙමු. මම දැන් අපි බඹර කන්දරත් යනවා. බඹර කන්දර යන වීඩියෝ එක හෙට දාන්නම් අදට. මේ වීඩියෝ එක අවසానයි. එහෙනම් අපි ගියා හැමෝටම ජය. අනිවාර්යෙන් subscribe කරන්න. ඊළඟටත් වීඩියෝට හොඳ වීඩියෝ එකකින් ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි යනවා හැමෝටම ජයෙන් ජය.